to become millionaires. Kita මේ තලෙල චර්ච් එකේ ඉන්නේ. ඉඳලා අපි යනවා. තියෙනවා මම කල්පිටියත් එක්ක ආපු දවස්වල තියෙන එකක් ප්‍රදීපාගාරයක් තියෙන හරිම ලස්සනයි. ඒක පෙන්වන්න යන්නේ නෝනාට. ඇවිල්ලා නැල්ද කලින් ඉන්නම එක්කන් ගිහිල්ලා. මම මෙතන අනුරාධපුරෙන් උඩට චක්කයි හිටියා sorry. So the thing is she haven't been here. So I really like to show that to her. ඊළඟ බලමු. ඇත්තටම ඇත්තට ලොකු අවුවක් නෑ හැබැයි වුණාට රස්නියයි. අවුව නැත්තේ නෑ තියෙනවා පොඩ්ඩක්. දැන් අපි චික ළඟට යන ගම අපි චර්ච් එකට ගියා. It was really මොකද calm peaceful. ඇත්තටම යන්න ඕනි තැනක් ඒක. කාලේර චර්ච් එකට අනිවාර්යෙන් ඉන්න. කල්පිටියේ තියෙන. චීටි අනිවාර්යෙන් යන්න ඕන. wow. එතන චූටි ප්‍රදීපාගාරයක් තියෙනවා. බීච් එක කියන්නේ කොච්චර බලා හිටියත් එපා වෙන්නේ නැති තමයි. ඔච්චර බරයි ඩ්‍රයිව් එක ඉහාට මෙහාට හැමදාම යනවා. ඒත් මට එපා වෙන්නේ. ඒක කියන්නේ තමයි හැටි. චර්ච් එක නම් මාර්ම ලස්සනයි. මෙයා මේ දැන් ආයේ අඹ කන්න ඕන කියලා කිව්වා. ඒ හින්දා අපිට අග්ගාලා යන්න ඕනේ මෙහි. ඉක්මන කල්පිටිය ගෙදෙට්ට යන්න ඕනේ. කොණ්ඩ කල්පිටිය ගෙදෙට්ට යන්න මොකද ඌ බයිනව ඔයාගේ සපත් සරපොට දැන් දාඩි තරණම් තියෙන්නේ. ඊට පස්සේ කැපෙයි ආ. හා. ඉක්මන යන්න කල්පිටිය ගෙදෙට්ට මොකද අපි ආය යන්න ඕනේ කොළඹ. කොළඹ යනවා අපිට සාමාන්‍යයෙන් දැන් වෙලාව 2. තියෙන සාමාන්‍ය කිලෝමීටර් 100ක් විතර තියෙයි. 100ට වැඩි. 150. ඔව් ඒ වගේ තියෙන පොඩ කිලෝමීටර් ගන්න. මම හැමදාම සාමාන්‍ය බීච් එකකට આવොත් මේ සිප්පි කට්ටක් කරන් යනවා. නෑ හැමදාම මේ සිප්පි කට්ට පාරකින් අයින් කරලා. මේක තමයි හැට දන්නවද? අපිට ඇත්තට ගන්න කිලෝමීටර් 163ක් තියෙනවා. මේ 163ක්? ඔව් 163ක් තියෙනවා. කොතේරිට 163යි. කියන අපි පහට මෙහෙන් ගියොත් පැය 4ක් වගේ යයි කියලා පෙන්නනවා. බලන්න. ඕ ඒක හරි ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ඉන්න කාලේ පොඩ්ඩක් ඇවිල්ලා කරලා යන්න ඉන්න. ඉවත්ලා ඉන්න ටික හරිව ලස්සනයි. බලන්න. උලක ටිකක් තියෙනවා මේ හරි මේ පේවල් පේනනේ මෙන්න මේ හරි පොඩ්ඩක් කරා. මාළු අල්ලපු මේ වගේ තියෙන පිට හිරිය චුට්ටක් බලන්න යන්න.